සාමාන්‍ය පෙළ විභාගේ ලියන එහෙම නැත්නම් 10 11 ශ්‍රේණි වල ඉන්න ඔයාගේ නංගිට මල්ලිට දුවට පුතාට වගේ යාළුවටත් මේ විදිහට විභාගයට ලකුණු එකින් එක එකතු කරගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ විජය භාග එකතු කිරීම සහ අඩු කිරීමේ ගණන් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එක අවසානයේ දැම්මා මේ ගණන් තුන 2016 17 18 කියන අවුරුදු තුනේ විතරයි අපිට විජය භාග එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් ගණන් සාමාන්‍ය පෙළ විභාගයට ආවේ. සමහර විට මේක හදන්න ඇති මම දැන් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා මේ ගණන් තුන හදන්න තමයි ලෑස්ති. එතන අපි මෙයාගේ ලේසි කුඩාපද ගුණාකාරයෙන් හොයන්න ඕනේ හරය සමාන කරද්දී අපි කතා කරානේ ඒක. එතකොට දෙකේ ඉලක්කමයි මෙතන ඉන්නේ එකේ ඉලක්කමනේ මේ වගේ ගණනක් මම පැහැදිලි කරා. එතකොට 2ටයි 1ටයි පොදු හරය ගන්නකොට දෙකේ ඉලක්කමෙන් තමයි අපි හිතන්නේ කුඩාපද ගුණාකාරය වෙනකොට දෙක දෙකෙන් බෙදෙනවා දෙක එකෙනුත් බෙදෙන නිසා මේකේ කුඩාපද ගුණාකාරය නැත්තම් පොදු හරය විතර ගන්න වෙන්නේ දෙකේ ඉලක්කම පොදුවේ තියෙන්නේ x අකුර නිසා අපි 2x තමයි මේකේ ගන්න. මොකද x ගේ වෙන දෙවෙනි බල තුන්වෙනි බල නැහැ. තනි x කෙනෙක් ඉන්නේ නිසා අපි යාව ගත්තා. එතකොට මෙතන මෙයාගේ වෙනසක් කරන්න ඕනේ නෑ මේකේ. මොකද යා 2x විදියටම ඉන්නවා හරය. මෙයා විතරක් අපි දෙකෙන් ගුණ කරලා ගන්නවා. 2x කරන්න ඕන නිසා. එතකොට මෙයාව දෙකෙන් ගුණ කරාම දෙවරක් x 2x මෙයා 2x විදියට ඉන්නවා. මෙතන දෙවරක් එක 2යි එකතු කිරීම 1 2x උඩ 2ට එකක් එකතු කරපුවාම 3යි. ඔන්න 2016 ගාන මං හිතනවා හදන්න නැති කියලා හරි ලේසි. විජය භාග අපරාධ ලකුණු නැති කරගන්න එපා. මේ චූටි චූටි ලේසි ගණන් හදන්න. මෙයාගේ බලමු අපි කුඩාපද ගුණාකාරය හොයන්න එපයි. පොදු හරය හොයන්න නම්. එතකොට 4ටයි 2ටයි කුඩාපද ගුණාකාරය හොයනකොට අපි කතා කරා කුඩාපද ගුණාකාර හොයන වීඩියෝ එකේ ලොකුම ඉලක්කම තමයි තෝරන්නේ. එහෙනම් අපි 4 තෝරගත්තා. 4 4ෙන් බෙදෙනවද? ඔව්. 4 2ෙන් බෙදෙනවද? ඔව්. එහෙනම් අපිට 2 සහ 4 කියන කෙනාගේ කුඩාපද ගුණාකාරය 4 විදියට තමයි ගන්න වෙන්නේ. වෙනස් කට්ටිය බලනවා අකුරු මොනවද තියෙන්නේ කියලා නැත්නම් වීජීය සංකේත මොනවද තියෙන්නේ x විතරයි. එහෙනම් ඉතින් x විතරයි ලියන්න වෙන්නේ. ඒතර පොදු හරයේ විදිහට අපිට ලැබෙනවා 4x. මෙයා වෙනස් කරන්න ඕනේ නැහැ. මොකද එයා 4x විදිහටම ඉන්නවා. එහෙනම් මෙයාව 4x කරන්න නම් x අකුර ඉන්න හින්දා දෙකෙන් ගුණ කරාම ඇති. එතකොට දෙවරක් 2 4x ලැබෙනවා. දෙවරක් 1 2යි අඩු කිරීම 1. අඩු කිරීම. ඒතර පොදු හරය 4x දෙකෙන් එකක් අඩු වුනහම 1යි. පේනවනේ හරි ලේසි. ලකුණු දෙක ගන්න මාරම ලේසි. 2018 ගාන අපි බලමු. දැන් ඔයාලට මේක අනිවාර්යෙන් තනියම හදා ගන්න පුළුවන්. කලින් තනියම හදන්නත් ඇති. කමන්න අපි ඒකත් පැහැදිලි කරගමු. මෙන්න මෙයා වගේ ගානක්. මොකද මෙතන දෙකේ ඉලක්කම මෙතන ඉලක්කමක් නැහැ කියලා කියන්නේ 1 ඉන්නේ. එතකොට 2ටයි 1ටයි කුඩාපද ගුණාකාරය හොයනකොට මෙතන හොයපු නිසා මම ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. 2යි x මෙයාගේ තනි x කෙනෙක් ඉන්නේ. ඒ නිසා ඒකේ විදිහටම ගන්නවා. එතකොට මෙයාව 2x කරා නම් 2x කරන්න දෙකෙන් ගුණ කරන්න වෙනවා. මෙයා වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒතර දෙවරක් 4 8යි මෙතන 1යි අපිට එතකොට උත්තරේ ලැබෙනවා 2x 8න් එකක් අඩු වුණාම 7යි. එහෙනම් අයත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු එකින් එක එකතු කරගමු. ඕගොල්ලෝ කරන්න ඕන අපිව YouTube එකේ subscribe කරලා තියාගන්න එක සහ Facebook සහ TikTok එකේ අපිව follow කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක සාමාන්‍ය පෙළේ යන ඔයාගේ නංගිට මල්ලිට දුවට පුතාට ඔයාගේ යාළුවට මතක ඇතුව ෂෙයා කරන්න.